එතකොට ඡන්දදායකයන් විදිහට ඡන්දදායකයාට තියෙනවා නේද ප්‍රබල වගකීමක් හොඳ ඉවක් තියෙන්න ඕනේ හොඳ නායකයා කවුද කියලා තේරුම් ගන්න. ඇත්තටම ඡන්දදායකයා මෙතනදී කොයි විදිහටද සැලකිලිමත් වෙන්න ඕනේ? ඔව් ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ එකක් තමයි දැන් ගොඩක් අය හිතනවා ඡන්දදායකයා පෞද්ගලික පැත්තෙන් හිතුවොත් සමහර කොටසක් ඉන්නවා මගේ ගෙදර දරුවට හරි ඡන්දෙ දෙන කෙනාට හරි එක්ක රස්සාවක් එහෙම නැත්නම් මොනවා හරි දෙයක් බලාපොරොත්තුෙන් තමයි මේ ඡන්දය දෙන්නේ. ඡන්දේ පාවිච්චි කරන්නේ. මම හිතන්නේ අපේ රටේ බහුතර පිරිසක් ඉන්නවා ජනාධිපතිවරයෙක් හෝ දේශපාලකයෙකුට උදව් කරන්නේ රට ගැන හිතලා නෙමෙයි සමහර අය පෞද්ගලිකත්වය ගැන හිතලා. ඉතින් මම විශේෂයෙන්ම මෙතනදි කියනවා ජනපතිවරයෙක් තෝරගන්නකොට අපේ රටේ පෞද්ගලිකත්වය පස්සකින් තියලා අපි හිතුවොත් හොඳයි රටට දැන් අපි කතා කළොත් එහෙම සිංගප්පූරුව මැලේසියාව එතකොට ඒ රටේ ජනතාව ඒ වගේ දැක්මක් සහිත නායකයෙක් තෝරගත්තේ පෞද්ගලිකව Tamanට රස්සාවක් හරි Tamanට වාසියක් හරි බලාගෙන නෙමෙයි. ඒ නිසා ඡන්ද දායකයාගේ පැත්තෙන් මහා වගකීමක් තියෙනවා. රටේ ජනපති තෝරගන්නකොට පෞද්ගලික වාසිමල්ල පැත්තකින් තියලා පොදු මල්ල ලෙහෙලා ඒ පොදු මල්ල ඇතුලේ මොනවද මේ ජනපතිවරයෙක් විදිහට අපි සලකා බලන්න ඕනේ කරුණු ජනපතිවරයෙක් තෝරගන්නකොට. ඉතින් ඒ ටික මම හිතන්නේ යම් ප්‍රමාණයකින් අපි කතා කළොත් බොහොම වැදගත්.